ආයුබෝවන් සුබ දවසක් වේවා. සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා අපේ හිරු ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් පළවෙනිම කියන්න ඕනේ subscribersලා 4000ක් ඉන්නවා. දැනට අපේ සමාජයේ අපේ හිරු ශ්‍රී ලංකා සමූහය ඇතුළට ඇවිල්ලා. ඉතින් ඒ සියලු දෙනාම ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක රැඳිලා ඉන්නවට. ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ අපි මේ ආපු ගමන මම ඇත්තටම අපේ channel එක පටන් ගත්තා 2010 වගේ 10 11 වගේ මට මතක විදිහට ඒ කාලේ නම් පොඩි වීඩියෝස් තමයි කරේ. ඇත්තටම අර මේ වීසා සම්බන්ධව හරියටම මේ මොකද්ද කරන වැඩසටහනක් කියම නැතුව නිකන් අපි සාමාන්‍ය දේවල් කරේ. නමුත් දැන් අපි ටිකක් කරන දේ මොකද්ද කියලා දැනගෙන යන ගමනක් යන්නේ. ඊට අමතරව ඉතින් අපි ඔය සාමාන්‍ය දිනදා අපේ ජීවිතේ විනෝද වෙන අවස්ථාවලුත් අපි ඉතින් දානවා. ඉතින් අද ඇත්තටම ආවේ ඊටාම සුබ ආරංචියක් කියන්න ඩුබායි සහ මේක සමහරවිට ලංකාවේ ඉන්න කට්ටියට පොඩ්ඩක් try කරන්න පුළුවන්. මේ නිකම් එන්න පුළුවන් chance එකක් ඇවිල්ලා තිනවා. ලබන මාසේ ජූනි මාසේ. online apply කරන්න ඕනේ. කරලා තමන්ගේ try එක කියන්නේ online apply කරලා බලන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ register කරගෙන ඔයගලන්ට chance දෙනවා. company නම OSO. OZO. හොඳට මතක ගන්න OZO OSO. ඉතින් මෙහෙමයි මල පොතේ අකුරක් දන්නේ නැති හරියට මේ ඉංග්‍රීසියක්වත් කතා කරන්න බැරි නිකන් මම වලට එන්න ඕනේ මම යුරෝපෙ එන්න ඕනේ කියන කට්ටිය මේ වගේ දේවල් වලට ඔයගොල්ලන් කාලය අපතේ යොදවන්නත් එපා මේ සහ අපිට කතා කරලා ඒ ගැන විස්තර අහන්න නැත්නම් මොකද මට දවසට එනවා මැසේජ් ගොඩක් එනවා. ඉතින් මට ඕවට උත්තර දෙන්න බෑ. මේ ඒ වගේ කට්ටියට කොහොමද ඇප්ලයි කරන්න කියලා වගේ අර ප්‍රශ්න අහන්න එපා. ඒක ඇත්තටම මේ සෙට් නෑ අර භාෂාවෙන් කියනවනම් මොකද හේතුව වෙන්න ඕන විදිය A to Z ගොඩාක් වීඩියෝස් කරලා තිනවා ඇති වෙන්න බලන්න ඒවෙන් ඇප්ලයි කරන්න. ඇත්තට මේ ඕසෝ කියන්නේ මෝල්ටා වල තියෙන පරණ කම්පැනි. ඇත්තට මම මුලින්ම කියන්න මට මම කතා කරන්නේ මේක ඇවිල්ලා මේ කම්පැනි එක ප්‍රවර්ධනය කරන්න කරන වැඩසටහන නෙමෙයි. හොඳට අහගන්න මම කියන එක. මෝල්ටා වල තියෙන පරණම රික්‍රූට්මන්ට් කම්පැනි. ඒ කියන්නේ මෝල්ටා ඇතුලේ තියෙන පරණම කම්පැනි එක ඕසෝ කියන එක. එයාලා කට්ටිය හය කරන ඒගොල්ලෝ 7-5ක්වත් සල්ලි ගන්න නැහැ. ගන්න නැහැ කියන්නේ ගන්න නැතුව නෙමෙයි. ඒගොල්ලෝ ගන්නවා වර්ක් පර්මිට් එකට යන ගාන සහ තව ඩොකියුමන්ට් ඒගොල්ලෝ හදන්න කියලා තව පොඩි මුදලක් ගන්නවා. ඒ අරෙන්න ඔය 6 7000 5000 10000 3500 එහෙම ගන්න කට්ටියක් නෙමෙයි. ඒගොල්ලෝ ගයිඩ්ලයින් එක දෙනවා. අපි මේ දේවල් ෆලෝ කරලා සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට වර්ක් පර්මිට් එක આવොත් ඔයගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒගොල්ලෝ වර්ක් පර්මිට් එක වෙනකන් මේක කරලා ඒගොල්ලෝ ජොබ් එකක් දෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් ඕසෝ කියන ආයතනය ඕසෝ මෝල්ටා ඒක තමයි මෝල්ටා වල තියෙන පරණම සහ ගොඩක්ම මෑන් පවර්ස්ලා කියන්නේ සබ් එම්ප්ලොයිස්ලා තැන් වලට දාන ලොකුම කම්පැනියක් තමයි ඕසෝ කියන්නේ. ඉතින් ඒක හරහා ඇප්ලයි කරන්න දැන් අවස්ථාවක් කරලා තියෙනවා. ජූනි මාසේ තියෙනවා යාළුවගේ ලොකු ඉන්ටර්විව් එකක් ඩුබායි වල. ගොඩක් ඩුබායි වල ඉන්න කට්ටියට මේක හොඳ අවස්ථාවක් ඔපචුනිටි එකක් කරගන්න try කරන්න. ඔයාලගේ අවස්ථාව උරගා බලන්න. මේ ජූනි මාසේ තියෙන්නේ. ඒකට කරන්න ඕනේ ඔයගොල්ලෝ ඇත්තටම LinkedIn account එකක් හදා ගන්න ඕනේ. LinkedIn account එකක් හදාගෙන ඕසෝ මෝල්ටා එකේ LinkedIn එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ page එක තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ account එක තියෙනවා. ඒකට ගිහිල්ලා ඒක ඇතුලේ තියෙනවා link එක. ඒකෙන් apply කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයගොල්ලෝ ඒකට සුදුසු නම් ඒගොල්ලෝ ඔයගොල්ලන්ව සම්බන්ධ කරගන්න. ඉතින් මම කල්පනා කරේ ඕක ඒගොල්ලෝ එහෙම කරනවා නම් ලංකාවේ ඉන්න කට්ටිය වුණත් මේකට පොඩි chance එකක් අරගෙන try එකක් දීලා බලන්න පුළුවන්. සමහරවිට අර ගල්සියක් ගැහුවොත් සමහරට එක ගලක් හරි වදින්න පුළුවන් අවස්ථාවක් තියෙනවනේ. පොඩි try එකක් දීලා බලන්න මේ එහෙම ඉන්න සහ එහෙම ඉන්න ආසාවක් තියෙන කට්ටිය ඉන්නවනම් පොඩි try එකක් දීලා බලන්න. ඕසෝ මෝල්ටා OZO මෝල්ටා කියන කම්පැනිය එයාලා ජූනි මාසේ ලොකු ඉන්ටර්විව් එකක් කරන්න ඉන්නේ ඩුබායි වල. හැම ශේෂ්ත්‍රයකටම ඒගොල්ලෝ හයර් කරනවා. කියන්නේ එක දෙයක් කියලා නෑ. හොටෙල් කන්ස්ට්‍රක්ෂන් ලේබර්ස්ලා හැමෝම ඒගොල්ලන් සාමාන්‍ය කර ලොකු බල්ක් එකක් ඒගොල්ලෝ එකපාර වර්කර්ස්ලා හය කරන්නේ. ඉතින් ඒ chance එක ඔයගොල්ලන්ට තියෙනවා ජූනි මාසේ තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් try එකක් දෙන්න. මේ ඔයගොල්ලන්ගේ chance එක බලන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට වාසනාව තියෙනවා නම් ඒ තැනට යන්න ඒ අවස්ථාව ලැබෙයි. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ මෝටායි පොඩ නීති ටිකක් එහෙට මෙහෙට වෙනවා. සික්සැක් වෙනවා. හිතන්න බැරි විදිහට නීති අලුත් වෙනවා. දැන් අලුතෙන් තව නීති දෙකක් කීපෙද මට අහන්න හම්බ වුණා. එකක් දැන් මේව දැනගන්න ඕනේ. එන්න ඉන්න කට්ටියට පොඩ්ඩක් දැන ගැනීම සඳහා වැදගත්. මෙහි ආවට පස්සේ මෙහි ලයිසන් එක ඔයගොල්ලෝ ගත්තේ තියෙනවා. ඒක වැලිඩ් වෙන්නේ ඔයගොල්ලෝගේ තියෙන රෙසිඩන්ට් පර්මිට් එකේ තියෙන කාල සීමාවට පමණයි.
ඒක පොඩ්ඩක් නිකන් අර මෝඩ පහේ මට දැන් විදින මෝඩ පහේ තීරණයක් මේ ගවර්න්මන්ට් එකෙන් අරන් තියෙන. ඉතින් ඒ වගේම ටැක්සි දුවනවා නම් ඩ්‍රයිවිං කියන කැටගරි එක තියෙන්න ඕනේ TRC එකේ. එහෙම ඒකුත් අලුතෙන් ඇවිල්ලා තිනවා. ඒ වගේ নানা ආකාර විවිධාකාර දේවල් අලුතින් යුරෝපයේ සහ මෝල්ටාවේ හැමදාම සිද්ධ වෙනවා. ඉතින් ඒවත් එක්ක මේ යන ගමනක් ඉතින් ඒකත් එක්ක මේ ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ එන කට්ටිය හැමදාම try කරන්න ඔයාලගේ අවස්ථාව බලන්න යුරෝපෙට එන්න පුළුවන් බැරි නෑ ගොඩාක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. දැන් මං කියපු ඕසෝ කියන කම්පැනිෙන් ආපු ගොඩාක් කට්ටිය මම අඳුරන කට්ටිය ඉන්නවා. හිතවත් කට්ටිය. ඒගොල්ලෝ 7-5ක්වත් ලොකු ලක්ෂ ගණන් වේදම් කරලා ආපු කට්ටිය නෙමෙයි. ඉතින් ඔයාලගේ අවස්ථාව අරගෙන මේකට එන්න. ඒ වගේම තව දෙයක් මට කියන්න ඕනේ. මේ දැන් මේ මම මේ කරන වීඩියෝස් ඒවත් එක්ක ඉතින් මට ටිකක් තරහකාරී තමයි වැඩිපුර හැදෙන්නේ. මොකද හේතුව අපි කතා කරන්නේ සල්ලි වීදම් වෙන්නේ නැතුව වෙන වැඩවලටනේ. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නයක් තියෙන ඒ මිනිසුන්ට අපිට ප්‍රශ්න නැහැ. මොකද අපි කරන්නේ පුළුවන් තරම් කට්ටිය නිකන් ඉන්න පුළුවන් විදිය මිනිසුන්ට පෙන්ලා දෙන එක. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මොකද ඒක මම කරන්නේ මට හිතන හොඳම දේ. ඉතින් සල්ලි අරන් කරනවා නම් ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ දැනගන්න ඕනේ තව දෙයක්. අපි අර ඩ්‍රයිවර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් මම රැකියාව ලබා දුන්නා. මට ඒක හරි සතුටුයි. හදවතින්ම සතුටු වෙනවා. ඒ රැකියාව වලට සම්බන්ධ දැනුවත්ව සහ නොදැනුවත් පිරිස් ගොඩක් මම සම්බන්ධ කරා. රුමේනියාවෙන් දැන් ආපු ගොඩක් කට්ටිය සම්බන්ධ කරා. ඒ කිසි දෙයක් අපි මුදල් බලාගෙන කරේ නැහැ කියන එක වගකීමෙන් කියන්න ඕනේ. ඉතින් ඒකින්ද ඉතින් හැමෝටම කියන්න ඕනේ නැවතත් ස්තරයක් අපිත් එක්ක රැඳිලා ඉන්න දිගටම අපි ඔයගොල්ලන්ට වීඩියෝස් අරන් එනවා අපේ Euro Sri Lanka YouTube channel එකෙන්. ඉතින් අපිව subscribe කරලා අපිත් එක්ක හැමදාම අපිත් එක්ක ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාට ජය ජය වේවා.